දරුවනි මේ මම කිව්වනේද වැඩිහිටියන්ට ගරු කිරීමෙන් පටන් ගන්න කියලා. වැඩිහිටියන්ට ගුණවතුන්ට ගරු කිරීමෙන් පටන් ගන්න කියලා. ඒ ගරු කිරීමෙන්මයි පටන් ගන්න තියෙන්නේ. අපගේ මේ තරුණ ජෝඩුවක් ඉන්නවා කියලා. තරුණ දුවෙකුයි පුතුකුයි ඉන්නවා. ඒ අය විවාහ වෙනකන් එකිනෙකාට ගරු කරනවා නම් එකිනෙකාගේ බඹසරට හානියක් කරන්නේ නැත්නම් බැන්දට පස්සේ විවාහය සාර්ථකයි. ඒ හේතුව පටන් ගන්න තියෙන්නේ ගරු කිරීමෙන්. නැත්නම් යාළු වෙලා ටික කාලෙකින් රූම් අරගෙන යනවා නම් ඒ නින්දා කිරීම, ඒ අපචාරය, ඒ කෙලුට, ඒ අපවිත්‍ර බව සාපයක් වෙලා පස්සෙන් එනවා. අද කෙල්ලන්ට කොල්ලන්ට වෙනවා මේක. සාපේ වැදිලා තියෙන්නේ. ඇයි හේතුව? ගරු කරන්නේ. ඊට පස්සේ කාලයක් ගියාම ස්වාමියාට බිරිඳ ගරු කරන්නේ. බිරිඳට ස්වාමියා ගරු කරන්නේ. ස්වාමියා බිරිඳටත් ගරු කරන්නේ නැත්නම් බිරිඳ ස්වාමියාටත් ගරු කරන්නේ නැත්නම් දරුවෝ දෙමව්පියන්ට ගරු කරන්නේ නැත්නම් මොකක්ද ඒක? එක දවසක් පුතේ අම්මා කෙනෙකුයි පුතෙකුයි ආවා. පුතා කියන්නේ මහා උගතෙක්. හොඳ ජොබ් එකක් කරන පුතෙක්. අම්මා ඇවිල්ලා ඒ පුතා ඉස්සරහා පුතාගේ ගුණ කියාපි. පුතාගේ ගුණ කියනවා අනේ මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ මගේ පුතා බෝධිසත්වයෙක්. මේ මගේ පුතා මාව දඹදිව පිටත් කළා. මේ මගේ පුතා තමයි මාව හැමදාම සිල් ගන්න වාහනෙන් ඇරලවන්නේ. ඉතින් පුතා මේ බිම් බලාගෙන හැඩට ඉන්න මම බැලුවා නිදකින් මේ කොල්ලා. මේක කියන්න ඉපේ අනේ ස්වාමින් වහන්සේ අම්මා මාව බිහි කරපු නිසා දසමසක් කුසේ තියාගෙන අම්මා මාව බිහි කරපු නිසා මගේ අම්මාට පින් සිද්ධ වෙන්න. මම මාව අතපය නොකඩා හදාපු නිසා අද මං ඉගෙනගෙන මම මෙහෙම කරන්නේ මේ ඔක්කොම පින් මගේ අම්මාටයි කියලා කියන්න ඉපේ ඒ කොල්ලා. මං ඉතින් හරිය කේන්තියෙන් බිම් බලන් හිටියා. අනේ මේ සලකන්නේ නේ කියලා මට හරි දුකයි අර අම්මා ගැන. අම්මෙක් මොකටද ඔච්චර ළමයින්ට කියන්නේ? ළමයි එපෑ කියන්නේ අම්මා ගැන. ළමයි එපෑ කියන්නේ තාත්තා ගැන. එතකොට බලන්න මේක ඔක්කොම මේ කන පිට හැරිලානේ. ඒ දෙමව්පියන්ගෙන් සම්මාන බලාපොරොත්තු වෙනවා ළමයි දූපුතුන්. අනිත් පැත්ත හැරිලා නැද්ද එතකොට වැඩසටහන? අනිත් පැත්ත හැරිලා කන පිට පෙරලිලා. එතන ඉඳලා ಗುಣ පිහිටන්නේ. ඊට පස්සේ තියෙන්නේ ප්‍රශ්නයක් වෙච්ච ගමන් කියනවා අම්මට මමයි කරේ. අම්මට මමයි කන්න දෙන්නේ කෙනෙක් අහගෙන ඉන්න. ඔහොම කියන ළමයි නැද්ද? මං හදාපු ගෙදර අම්මා ඉන්නේ කට වහගෙන ඉන්න. මං හදාපු ගෙදර තාත්තා ඉන්නේ සද්ද නැතුව ඉන්න. අද කොච්චරනම් ඔහොම කතා කරනවද දෙමව්පියන්ට? ඒ නිසා මේ පාරම්බාන දේවල් තුච්චයි. ඒ මොකද්ද හේතුව? පිදිය යුතු වස්තුව පේන්නේ. ගරු කළ යුතු වස්තුව පේන්නේ. දැනගත යුතු උතුම් දේ පේන්නේ. ඔය ගතිගුණ තිබ්බේ දේවදත්තට. දේවදත්ත නිතර කිව්වා භාග්‍යතුන් වහන්සේ මට කරපු කෙන්ගෙඩියක් නැහැ. මමයි ඔක්කොම කරගත්තේ කිව්වා. දේවදත්තට ඒක තිබ්බේ අසත්පුරුෂ ලක්ෂණයයි. එතකොට පින්වත් දරුවනි ඔයාලට ඕනේ නම් අභ්‍යන්තර සම්පත් ගොඩනගා ගන්න ඉස්සෙල්ලා ලස්සනට භූමිය හදා ගන්න ඕනේ. ඒ භූමිය තමයි ගරු කළ යුත්තන්ට ගරු කිරීම. පිදිය යුත්තන්ට පිදීම.
සැලකිය යුත්තන්ට සැලකීම. සමාජ මාධ්‍ය ඔස්සේ නැත්නම් මාධ්‍ය ජාලාවල හැමතිස්සෙම තියෙන්නේ ගරු කළ යුත්තන්ට ගරු කිරීමක්ද නින්දා අපහාසද? තියෙන්නේ මොකද්ද? නින්දා අපහාස. දැන් අපි කියමු මම තවත් කෙනෙක් අමනාපයි කියලා. එතකොට මට තියෙන්නේ කට්ටියක් සෙට් කරගෙන අර අමනාප වෙච්ච එක්කිනව සමාජයේ නින්දා ලබන හැටියට කියන්ටයි. එතකොට ඒක පිළි අරගෙන කොටසක් නින්දා කරගෙන යනවා. දැන් තියෙන නින්දා රැලි, අපහාස රැලි හොඳක් පේන්නේ. එතකොට මිනිස්යන්ට හොඳක් පේන්නේ නැත්තම්, යහපතක් පේන්නේ නැත්තම්, පේන්නේ නැත්තේ මොකද්ද? විමසා බැලීම පේන්නේ. නුවණින් විමසා බැලීම නැහැ. මේ නිසා දරුවනේ නුවණින් විමසා බලන කෙනා පිළියුත්තා පුදනවා, ගරු කළ යුත්තා ගරු කරනවා.